3යි. වට 1යි 2යි 3යි චේන් 3ක් ගෙතුවා. දැන් මේ මුල්ලට දාන්නේ අපි මෙන්න මේ මුල්ලන්නේ මේක මේවා කරන්නේ. ඒ නිසා එකෙතෙන්ටම දාලා මෙතනත් පෙත්තක් හදාගත්තා. දැන් අපි මෙතනදි කරන්නේ එකයි එතන ඒකටම චේන් 3 දැම්මා. ඩබල් ක්‍රොෂේ එකක් දැම්මා. මේකෙදි 3ක් මේ අපිට ඩබල් ක්‍රොෂේම 3ක් තියෙනවා. මේ 3ට දැම්මාම හරි. ඔන්න බලන්න. එකයි දෙකයි මේ මුල්ලටම පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට එකක් දැම්මා. ඊළඟ ඩබල් ක්‍රොෂේ එකට එකක් දැම්මා. අපි ඊළඟට තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එක දානකොට මේකට දාන්න නැහැ. මේ දාපු දෙවෙනි එකටම දානවා. මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ එකක් දාගත්තා. මේක එකට එකයි ඊට පස්සේ දෙවෙනි එකට එකට දෙකයි ඊට පස්සේ චේන් එකක් ගොතාගත්තා. මේ තියෙන මේ ඩබල් ක්‍රොෂේ එකේ හෙඩ් එකට මේ චේන් එක දාගෙන ස්ලිප් ස්ටිච් එකෙන් පන්නන්න. ස්ලිප් ස්ටිච් එකෙන් පන්නනවා. ඔන්න අපි ආයි එතන ඉඳලම චේන් 3ක් දාගන්නවා. 2යි 3යි ඊළඟ ඩබල් ක්‍රොෂේ එකට එකක් දාලා ඩබල් ක්‍රොෂේ එකක් දාලා ඊළඟ එකට මේකට දෙකක් දානවා. එකට දෙකක් දානවා. එකයි ආයි එතෙන්ටම දෙකක් දානවා. මෙන්න මෙහෙම. දැන් ඊළඟට ආයි අපහු චේන් 3ක් ගොතලා මෙන්න මේ තියෙන මෙතෙන්ට නෙමෙයි මේ ඊළඟ ඩබල් ක්‍රොෂේ එකට දාලා ස්ලිප් ස්ටිච් එකෙන් මෙතන පන්නනවා. මෙන්න මෙහෙම. පන්න ආයෙත් ඩබල් මේ චේන් 3යි ළඟම තියෙන ඩබල් ක්‍රොෂේ එකට එකයි ඊළඟ ඩබල් ක්‍රොෂේ එකට දෙකයි. එකයි දෙකයි. මෙන්න මෙහෙම තමයි පෙති ටික එන්නේ. අපි මේ අවසානට එනකම්ම ගොතාගෙන මේ මම එන්නම්. මොකද මේ වීඩියෝ එක දිග වෙනවා වැඩි. හරි මම මෙන්න අවසාන වෙනකම්ම පෙති ටික දාගත්තා. දැන් මෙතනදිත් කරන්නේ චේන් 3ක් ගෙතුවා. ඊළඟට ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. දෙකයි අපි මේ දැන් හැරිලා
අර මුලදී අපි ගෙතුවා වගේ මේ පැත්තේ සයිඩ් එක ගොතන ගමන් එන්නේ වෙන මේ පැත්ත ගෙතුවා වගේ. මෙන්න මෙතන මේ අවසානට එනකොට මට මෙන්න මෙතෙන්ට තමයි ඒක දාන්න වැටුනේ මේ චේන් එක සම්බන්ධ කරන්න. මම කරේ මෙතෙන්ට ඒක ස්ලිප් ස්ටිච් එකෙන් සම්බන්ධ කරලා චේන් 3ක් ගොතලා හැරුණා මේ පැත්තට යන්න. ඒක මේවත් 3 ඩබල් ක්‍රොෂේ 3 දැම්මේ මේ සයිඩ් එකට. දැන් මම ඊළඟටත් මේ ටික අර ගියපු විදිහටම යනවා. ගිහින් පෙන්නන්නම් ඔයාලට 2යි 3යි චේන් 3ක් ගෙතුවා. මෙන්න මෙතෙන්ට දාන්නේ මෙන්න මෙතෙන්ට දාන්නේ. ගෙතුවා. මෙන්න මෙතනින් ඒක සම්බන්ධ කරා. ඔන්න ආපහු චේන් 1යි 2යි 3ක් ගෙතුවා. ඔන්න දැන් දාන්නේ මෙන්න මේකට. මම මේ හරස් අතටත් ඒ ටික ඔක්කොම මෙතෙන්ට එනකන් ගොතා ගත්තා. ඔන්න දැන් ඒක සම්බන්ධ කරන්නේත් මෙන්න මේ තියෙන මේ බෑග් එකේ මෙන්න මේ අඩියම තියෙන මෙන්න මෙතන එකට. මෙන්න මෙතෙන්ට දාලා මේක ස්ලිප් ස්ටිච් එකෙන් පන්නන්න. ස්ලිප් ස්ටිච් එකෙන් පන්නලා අපි මේ කොටස වැඩි කොටස කපලා ඉවත් කරගෙන මෙතනට ගැටයක් දාගන්න හදන්නේ. මෙන්න මෙහෙම අතෙන්ට ගැටිය දාලා මෙහෙම තද කරනවා. දැන් අපි මේ වැඩි කොටසත් මේකේ සංගව ගන්න ඕන. සංගවන්නේ මෙන්න මෙහෙමයි. මේ තියෙන මේ වැඩි නෝල් කෑල්ල අරගෙන හරි මෙන්න මේක තමයි අපේ බෑග් එක. මෙහෙම තමයි අපේ බෑග් එක එන්නේ. දැන් අපි මෙතනට පුංචි බෝ එකක් වගේ එකක් දාමු. ඒක නම් දාන්නේ මේ පීක හදමු චේන් වලින්. හරි අපි චේන් 40ක් හදාගත්තා. අපි මේ 40න් තමයි මේ පුංචි බෝ එකක් හදලා මෙතෙන්ට දාන්න හදන්නේ. මම හිතන විදිහට බලමු චේන් එකේ 40 හරි 40 ඇති. මෙන්න චේන් 40ක් වදාගත්තා. අපි මේ කොටස කපලා ඉවත් කරගෙන මෙතෙන්ට ගැටයක් දාගන්නේ. මෙතෙන්ට ගැටයක් දාගත්තා. අපි මේ බෑග් එකේ හරි මැද වගේ තැනක් තෝරගෙන අපි මේ චේන් එක පැත්තක් මෙහෙම ඇතුලෙන් යවලා අපි මේ අනිත් පැත්තත්
අනිත් පැත්තත් මෙහෙම මාක් කරගෙන ඒ කොටසින්ම එළියට ගන්නවා. ඒක තමයි අපේ බෝ එක. මේ වැඩි කොටස් අපි මේක මේ දෙපැත්තම මෙහෙම තද කරලා මේක මේ ගැටේ තද කරගන්න ඇදලා ඊට පස්සේ මෙන්න මේ වැඩි කොටසත් මේකෙන් දෙපාරක් තුන් පාරක් වගේ ඇතුලේ සංගවගෙන මේකෙත් ඇතුලේ සංගවගෙන නූල කපලා දාන්න. හරි මෙන්න මම බෝ එකත් හයි කරගත්තා. ඊළඟට මේ බෑග් එකේ මේ කෙරවලට මෙන්න මෙතෙන්ට වගේ වෙන්න ඇතුලෙන් වැටෙන්න පොඩි මැහුමකින් මෙන්න මේ පපලු පුංචි පපලු වෙලක් මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරගමු. අපිට කැමති විදිහකට මේ පපලු වෙල දාන්න පුළුවන්. අපිට මෙතන ඉඳලා මෙතෙන්ට උනත් මේක දාලා පොඩියට මේක පුංචි බෑග් එකක් නිසා මෙහෙම දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සයිඩ් එකට දාන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. මෙන්න මෙහෙම මේක මේ අපි නූලකින් ඉදි කට්ටකින් මේක මෙහෙම මහ ගන්න. එතකොට මෙන්න මෙහෙම තමයි අපේ බෑග් එකේ එන්නේ. ඒක ඔයාලගේ කැමැත්ත මේක කොතෙන්ටද දාගන්න කියන එක. අද අපි කරේ මෙන්න මේ වගේ පුංචි බෑග් එකක්. මේක ෆෝන් එක නම් දාන්න පුළුවන් සයිස් එක නෙමෙයි. ඔයාලට ෆෝන් එකක් දාගන්න ඕන සයිස් එකක් දෙනවා නම් මෙන්න මේ ප්‍රමාණය උසින් වැඩි කරගන්න. උඩට කොටා ගන්න සාමාන්‍යයෙන් අපේ ෆෝන් එක සයිස් එක මෙහෙමනේ. මෙන්න මෙහෙම උඩටම කොටා ගන්න. එතකොට අපිට ෆෝන් එක දාලා මේක වහන්න පුළුවන්, එක හදා ගන්න පුළුවන්. මේ මං ගෙතුවේ ෆෝන් එක දාන්න පුළුවන් සයිස් එක නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ බැංකු කාඩ් ඒ වගේ පොඩි දේවල් මේ එහෙම දාන්න පුළුවන් සයිස් එක. මේක තමයි මේ අද අපි කරපු බෑග් එක.